හයි ඔන්න අද ට්‍රැවල් බ්ලොග් එකක් අරගෙන ආවා. මේක මම ගොඩ දවසකින් ඉඳන් යන්න ආසාවෙන් ඉඳිය ගමන. ඔයාලා දැනටමත් දන්නවා thumbnail එකෙන් මොකද්ද මේ vlog එක කියලා. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් මම චින්දුනි vlog සාදරයෙන් එකතු කර ගන්නවා ඔයාලත් අද වීඩියෝ එකට. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හරි. උදේ පාන්දරම කොල කැඳ එකකුත් බීලා අද දවස පටන්ගෙන අපි මේ යන්නේ ගම්පල අම්බුලුවාව තව එක බලන්න. අද මේ ට්‍රිප් එකේ විශේෂත්වය තමයි අපි මේ යන්නේ බයික් එකේ. මේ විදිහට මම ට්‍රිප් එකක් යන ෆස්ට් ටයිම්. අපිට කිලෝමීටර් 120ක් පැය 4කට කිට්ටු කාලයක් යන්න තියෙනවා. ඉතින් බයික් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා මම vlog එක අන්තිමට ඔයාලට කියන්නම්. ඉතින් අම්බුලුවාවේ ට්‍රේන් එකේ එනවනම් ට්‍රේන් එකේ ඇවිල්ලා තව බස් එකකත් එන්න තියෙනවා. ඉතින් ඒ බස් එක එන පාර, ඒ කියන්නේ අපි මේ දැන් යන පාර මාර්ම විදියට වංගු තියෙන මාර්ම ලස්සන පාරක්. මං හිතන්නේ මේ හරියට තමයි හෙම්මාතගම කියලා කියන්නේ. ට්‍රේන් එකේ ඇවිත් බස් එකේ එනවනම් ගම්පල හෙම්මාතගම බස් එකේ තමයි ඔයාලා එන්න ඕන. හරි ඉතින් මේ විදියට ලස්සන ගමක් මැද්දෙන් අපි අම්බුලුවාව එන්ට්‍රන්ස් එකට ආවා. මෙතන මේ තියෙන ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගෙන තමයි අපි යන්න ඕනේ. එක්කෙනෙක්ට රුපියල් 100යි. මේ එන්ට්‍රන්ස් එකේ ඉඳනුත් අපි තව කිලෝමීටර් 2-3ක් උඩට යන්න ඕනේ. අද අපි ආවේ බයික් එකේ නිසා අපිට උඩටම අපේ බයික් එකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පල්ලෙහායින් ටුක් එකක් වුණත් අරගෙන යන්න පුළුවන්. මේ පාරේ හැම වාහනයකටම යන්න බෑ. මොකද ඔයාලට පේනවා ඇති එක තැන ලොකු අංගු තියෙන ගොඩක් අර උඩට කෙලින්ම කන්ද තියෙන පාරක්. තව චුට්ටයි බයික් එකෙන් බැස්සා. අපි කට්ටිය ඉස්සරහා යමු. මෙන්න මේ හරියේ බයික් 2-3ක් නවත්තලා තිබුණා. එතකොට චූටි කඩයක් තිබ්බා, view point එකකුත් තිබ්බා. අපි හිතුවේ මෙතන බයික් දාලා යන්න ඕන ඇති කියලා. ඒත් නැහැ. අපිට අපේ බයික් එකේ උඩටම යන්න පුළුවන් කියලා මෙතනින් කිව්වා. මෙතන තියෙනවා චූටි view point එකක්. ඉතින් අපි අර මෙච්චර වෙලා අපි ආපු පාර මෙතනින් බලන්න පුළුවන් ලස්සනට. හරි ඔන්න අපි ආයෙත් ගමන පටන් ගත්තා. මෙන්න මේ පේනවා වගේ ලස්සන ගාඩන් එකක් පහු කරගෙන තමයි යන්න තියෙන්නේ. මේ ටිකේ විතරක් නෙමෙයි උඩට යනකොට මාරම ලස්සනයි කැලෑව මැද්දෙන් යන්න තියෙන තව එක ළඟට. ඉතින් ඒ යන මග අම්බුලුවාව ඇඩ්වෙන්චර්ස් එහෙමත් ගොඩක් තියෙනවා. අද අපි මේ යන්නේ සඳුදා දවසක නිසා ගොඩක් සෙනග හිටියේ නැහැ. මම ඉතින් ට්‍රිප් එකක් arrange කරද්දී ගොඩක්ම වීක් ඩේස් වල තමයි දාගන්නේ. මොකද වීකෙන්ඩ් එකේ සෙනග වැඩි නිසා වීක් ඩේ එකක ගියොත් අපි යන ගමන හරිම නිදහසේ ගිහින් එන්න පුළුවන්. ඔයාලත් අම්බුලුවාවේ එනවා නම් මෙන්න මෙතන බෝට් රයිඩ් යන්න පුළුවන්. ඉතින් මේ අපි යන වෙලාවේ නම් මෙතන සෙනග හිටියෙම නැහැ. අපිට ඕන වෙලා තිබ්බේ කෙලින්ම ටාවර් එක බලන්න යන්න. ඉතින් ඒ නිසා අපි මෙතන නැවතුනේ නැහැ. මේ හරියෙන් තව ඉස්සරහට යද්දී ලස්සන පයිනස් කැලෑවක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ෆොටෝස් ගන්න ලොකේෂන් එහෙම මාරම ලස්සනයි ඒ හරියේ. ඉතින් අපි නැවතුනේ නැහැ. අපි කෙලින්ම යනවා ටාවර් එකට. එහෙනම් අපි ටාවර් එක ළඟදී හම්බෙමු. ඔන්න අපි දැන් ටාවර් එක ළඟට ගොඩක් ළඟයි. මෙතන බයික් දාලා යන්න ඕනේ. මේ චුට්ට පයින් යන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් බයික් එකේ එනවනම් හෙල්මට් එහෙම තියලා යන්න. එතන බයික් එක නවත්තන තැන පොඩි කවුන්ට් එකක් තියෙනවා. එතෙන්ට දීලා එන්න පුළුවන්. මං හිතන්නේ හෙල්මට් එකකට රුපියල් 50ක්ද කොයිද එතන charge කරනවා. මෙන්න මෙතනදී අපිට හම්බුණා මෙන්න මේ ලොකු ඔන්චිල්ලාව. අර ඇල්ලේ තියෙන්නේ ඒ වගේ එකක්. 这是 baby 啊！对，你要爬没有？等一下，我告诉你。好嘞。那它是我们以前搞的是颜色的平面，这是4.5、4.8、48米高的。
ඔන්න අපි දැන් ඉන්නේ අම්බුලුවාව ටවර් එක පහළ. ඉතින් මේ හරියට view එක මාරම ලස්සනයි. ඉතින් මීටත් වඩා view එක උඩට ලස්සනයි. උඩට ගියාම මම ඔයාලට පෙන්නන්නම් උඩ view එක කොහොමද කියලා. ඉතින් ඔය තියන්නේ මෙච්චර දුර කතර ගෙවාගෙන අපි හොයාගෙන ආපු අම්බුලුවාව ටවර් එක. මෙන්න මෙතනින් තමයි උඩට නගින්න පටන් ගන්නෙ. මේක ඇතුලේ චූටි චූටි ෂොප් තියෙනවා. චූටි චූටි අයිටම්ස් අර ටුවරිස්ට්ලාට එහෙම එයාලා ආවම මේ වගේ ගන්න නිසා මේක ඇතුලේම හදලා තියෙනවා. ඉතින් මේ මුලින්ම ටිකේ නගින්න තියෙන්නේ මේ විදියට ඇතුලෙන්. ඊට පස්සේ මං හිතන්නේ තට්ටු 6කින් විතර පස්සේ අර එළියෙන් තමයි නගින්න තියෙන්නේ. හරි ඔන්න අපි භාගයක් විතර දැන් නැගලා ඉන්නේ. මෙතනින් උඩට නගින්න තියෙන්නේ මේ එළියේ පඩිපෙළ දිගේ. ඉතින් මේ හරිය view එක ඔන්න ওই විදියට බලා ගන්න පුළුවන්. අපි ඉතින් හිතාගෙන ආවේ අද අම්බුලුවාව උඩටම නගිනවා කියලා. ඉතින් මේ උඩට නගින ගමන් තමයි ඉන්නේ මාරු විදියට හුළඟ. දැන් මේ වෙද්දි මගේ කොණ්ඩ කට්ටත් ආගියතක් නැහැ. ඉතින් මගේ කොණ්ඩෙනුත් කරදරයි හුළඟ වැඩි නිසා. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ අවස්ථාවක මට ওই වගේ අකරතැබ්බයක් නොවුනොත් තමයි ඉතින් පුදුමේ. හරි කමක් නැහැ. කොහොම හරි උඩට නගිනවා කියලා හිතාගෙන ඔය යන ගමන් තමයි ඉන්නේ. මේ පඩිපෙළේ ඒ කියන්නේ පඩිපෙළේ කියන්නේ මේ යන ગેප් එක තියෙනවනේ. ඒ ગેප් එක උඩට යනකම් සමාන්තර ગેප් එකක් නැහැ. සමහර තැන්වල ඒ ગેප් එක අඩුයි, සමහර තැන්වල ඒක වැඩි. ඉතින් මං වගේ කෙට්ටු ශරීරයක් තියෙන කෙනෙක්ට ඒ අස්සෙන් රිංගලා හරි ලේසියෙන් යන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් මහත කෙනෙක්ට වගේ නම් මං හිතන්නේ එතනින් එන්න අමාරු වෙයි. ඇත්තටම මං ඔය නගින්නේ පල්ලෙහා බලන්නේ නැතුව. පල්ලෙහා බැලුවොත් කකුල් දෙක හිරිවැටෙනවා. ඒ තරම් අර කෙලිම පහළ බැලුවම බය හිතෙනවා. දුර බැලුවම එච්චර බය හිතෙන්නේ නැහැ. view එක ලස්සන නිසා. ඒ නිසා ඉස්සරහා බලාගෙනම උඩට නැග්ග නිසා මට උඩට නගින්න පුළුවන් වුණා. මේ විදියට ටවර් එක උඩ ඉඳගෙන වීඩියෝස් ෆොටෝස් ගත්තා වගේ නෙමෙයි ඔයාලගේ ෆෝන් කැමරා පරිස්සම් කරගන්න. මොකද අපි පල්ලෙහා ඉන්නකොට උඩ එක්කෙනෙක්ගේ ෆෝන් එකක්ද කොහෙද පල්ලෙහාට වැටුණා අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි හරි පරිස්සමෙන් අපේ ෆෝන් එක එහෙම අරගෙන ගියේ. උඩට යන්න මේ යන්න තියෙන ටිකේ ગેප් එක අඩුයි. මෙන්න මේ හරිය එහෙම ඔයාලට පේනවා ඇති. ඉතින් අර උඩින් කෙනෙක් එනකොට මාරු වෙන්න හරි අමාරුයි. එහෙම මාරු වෙන්න පුළුවන් අර ગેප් එක ටිකක් ලොකුවට තියෙන තැන්වල විතරයි. අනිත් එක තමයි උඩට යන්න හුළඟ සැර වැඩි. මේ පැත්තේ අර පඩිපෙළේ අර අල්ලන එක තිබුණාට එහා පැත්තෙන් අල්ලගන්න සමහර තැන්වල අර මේ හැන්ඩල් එකක් වගේ තියෙනවා. ඒ වුණාට ඒක හැමතැනම නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම මම බයෙ හිටියේ මාව කොයි වෙලාවෙ හුළඟට ගහගෙන යයිද කියලා. මං මේ අම්බුලුවාවේ එන්න කලින් මට කවුරු හරි කියලා තියෙනවා මේ අම්බුලුවාව ඒ කියන්නේ දැන් මීට අවුරුදු ගණනාවකට කලින් හදපු එකක්. ඉතින් ඒකේ දැන් තව දුරටත් එහෙම මිනිස්සුන්ට පෙන්වන්න මිනිස්සුන්ට නගින්න එහෙම තරම් ශක්තියක් නැහැ. ඒක ඒ කියන්නේ අබලන් තත්ත්වයේ තියෙන්නේ කඩාගෙන වැටෙන්න පුළුවන් නිසා මිනිස්සුන්ට බලන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ උඩට නගිද්දි මට ඔය කතාව මතක් වෙලා මට හිතෙනවා දැන් අපි මේකේ උඩ හිඳිද්දි මේක කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ. ඇත්තටම මම එකටම බය වුණේ ඒකට මේක කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ කියලා. මේක හෙලවෙයිද කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ කියලා තමයි මම ගොඩක්ම බය වුණේ. කොහොමින් හරි ඔන්න අපි අන්තිම වෙනකන් නැගලා තියෙන්නේ. මේ තමයි උඩම. මීට වඩා උඩ නගින්න බෑ. මෙතනට view එක මාරම ලස්සනයි. අපි වැඩි වෙලා උඩ හිටියේ නැහැ. ටිකක් වෙලා ඉඳලා බැස්සා. ෆොරිනර්ස්ලා එහෙමත් ගොඩක් ඇවිත් හිටියා. හැබැයි ලංකාවේ අය නම් වැඩි හිටියේ නැහැ.
ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි අම්බුලුවාව ටව එකේ උඩටම නැගලා බැස්සේ. ඉතින් උඩදී ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඒ view එක මාරම ලස්සනයි. අපිත් ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් කරගත්තා. මෙමරිස් ගොඩාක් එකතු කරගත්තා. ඉතින් මොකද මම ගොඩක් ආසාවෙන් එන්න හිටිය තැන. හරි. ඉතින් දැන් ඔන්න අපි පල්ලම් බැහැගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ වෙනකොට වෙලාව 12 පහු වෙලා. ඉතින් අපි හිතුවා දවල් කෑම ගන්න කියලා. ඒ යන මගම තිබුණ රෙස්ටොරන්ට් එකකින් අපි නැවතුණා. ඉතින් අපි දවල්ට කෑම ගත්තේ එතනින්. අපිට හම්බුණා එතනදී මෙන්න මෙයාව. අපේ පැත්තේ ලේනු වගේ නෙමෙයි. මෙයාලා බය නෑ. මං හිතන්නේ මෙයා හීලා එක්කෙනෙක්ද දන්නේ නැහැ. අපි එයාට බිමට බත් ඇට දැම්මම එයා බය නැතුව ඇවිල්ලා ඒවා ඇහිඳගෙන කනවා. ඉතින් ওই විදියට දවල් කෑම අරගෙන අපි ආයෙත් පිටත් වුණා. ඔන්න අපි ඊළඟට ආවා පින්නවල අලියනාතාගාරෙට. මට මතක විදියට අලියනාතාගාරෙට මම අන්තිමටම ආවේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආපු දවස්වල. ඉතින් ලොකුවට මතකයක් නැහැ. ඉතින් ඒ නිසා මට ගොඩ දවසක ඉඳන් ආසාවක් තිබ්බා පින්නවල එන්නත්. හැබැයි අද අපේ ප්ලෑන් එකේ පින්නවල එන්න අයිඩියා එකක් තිබුණේ නැහැ. අපි ගෙදර එන පාරේ ඉඳන් ලොකු දුරක් නැති නිසා අපි පින්නවලත් එනවා කියලා තමයි මේ ආවේ. ඔන්න ඉතින් අපිට chance එකක් හම්බුණා මෙයාලත් එක්ක ෆොටෝස් වීඩියෝස් අරගන්න. මම ඔය බයෙන් එයාලා ළඟට යන්නේ. ඔය ඉන්න අංකල් මාව අලියෝ දෙන්න ගාවටම ලං කරනවා. මට ඒ උනාට බයෙත් බෑ. කොහොම හරි ඔය වෙනකන් හිටියා. කොහොම හරි ඒ chance එකත් හම්බුණා. අපි පින්නවල කිසිම ප්ලෑන් එකක් නැතුව ආවට අපි ඇවිල්ලා තියෙන හරිම වෙලාවේ. ඒ කියන්නේ දැන් වෙලාව දවල් 2යි. 2ට තමයි මෙයාලව නාවන්න ගඟට ගෙනියන්නේ. ඉතින් අපිත් යනවා මෙයාලව නාවනවා බලන්න. මෙන්න මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. කලින් එන්ට්‍රන්ස් එකේදී ගත්ත ටිකට් එක මෙතනදී චෙක් කරලා තමයි ගඟ ගාවට යන්න පුළුවන් අලි නාවනවා බලන්න. මෙන්න මේ පාර දිගට ලස්සන කියුට් අයිටම්ස්. එතකොට අර ටුවරිස්ලා ආවම එයාලා ගන්න බලන ආස ලස්සන ටුවරිස්ලාගේ අර ලස්සන ෆ්‍රොක්ස් එහෙම මාරම ලස්සනයි. ඉතින් අපෙත් මේ ට්‍රිප් එකේ මෙමරි එකක් විදියට අපිත් ගත්තා අර චූටි ලී වලින් හදපු අලි පැටියෙක්. මේ වෙනකොට වෙලාව 2 පහු වෙලා විනාඩි 15ක් 20ක් විතර ඇති නිසා අපි ඉක්මනට මේ යන්නේ ගඟ ගාවට අලි නාවනවා බලන්න. හරි ඔන්න අපි ආපු වෙලාවේ අලි ඇත්තු සේරම සීසීකඩ ගඟේ හැම තැනම සමහරු වතුරේ නානවා, සමහරු ගොඩ මඩ නානවා. ඉතින් ওই විදිහට හැම තැනම සීසීකඩ වෙලා හිටියේ අලි. ඒ අතරේ මෙන්න මෙතන මේ ගල උඩ තියෙනවා මේ සිමෙන්ති වලින් හදපු මොකක්ද එකක්. ඒක ළඟට වෙලා මෙන්න මේ දෙන්න මේ අර හොඬ වැලෙන් ඒක අල්ලල්ල මේක ළඟටම වෙලා ඉන්නවා. අපි මුලින් දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට තේරෙයි යාලා ඇයි එතෙන්ට වෙලා ඉන්නේ කියලා. ඔන්න දැන් තැන් වලට වෙලා ඉඳපු අලි ටික අර එයාලව බලා ගන්න කට්ටිය එක තැනකට එකතු කරගෙන එනවා. දැන් පොඩ එයාලව එක්කන් එන්න හදන්නේ ගඟ මැද්දට. මේ දෙන්නා මෙතෙන්ට වෙලාමයි ඉන්නේ. එයාලා එතනින් හෙලවෙන්නේවත් නැහැ. ඔන්න පේනව නේද? දැන් ඔක්කොමලා එකතු වෙලා ගඟ මැද්දට පොඩ හැමෝම එකතු වෙනවා. මං හිතන්නේ මෙයාලා මේක අර ඩේලි කරන දෙයක් නිසා මේක හැමෝටම පුරුදුයි. මෙයාලට දන්වැල් දාලා නැහැ. මෙයාලා ඉන්නේ නිදැල්ලේ. මෙයාලා මේ පුරුද්දට කරනවා ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊට පස්සේ ඔන්න ඕක තමයි අර මම කලින් කිව්වේ. ඉතින් අර ඉස්සෙල්ලා අර දෙන්න බලාගෙන ඉඳලා තියෙන්නේ මෙන්න මේක දානකම් එයාලට නාන්න. මං හිතන්නේ ඒ දෙන්න වතුරට ඒ කියන්නේ මේ විදිහට නාන්න ගොඩක් ආස දෙන්නෙක් වෙන්න ඇති. ඉතින් ඔන්න ඔය විදිහට කට්ටිය පැය ගාණක් කොහොම නාගෙන ඊට පස්සේ මෙතනින් පොලිමට ආයෙත් උඩට එක්කගෙන යනවා. මුලින්ම මේ එක්කන් යන කට්ටියට නම් දන්වැල් දාලා අරගෙන ගියේ. සමහර විට එයාලා අර සැර අය වෙන්න ඇති. මෙයාලට දන්වැල් දාලා තමයි තියෙන්නේ.
හැබැයි ඉතුරු කට්ටියව අරගෙන එද්දි නම් අපි හිටියේ නැහැ. මොකද මෙයාලව එක්කගෙන ආවම මෙයාලත් එක්කම අපිත් ආවා. සමහර විට අනිත් අයටත් දන්වල් දාලා අරගෙන ආවද කියලා නම් කියන්න දන්නේ නැහැ. ඉතින් අපි මෙයාලත් එක්කම එහෙම්මම ගෙදර එන්න පිටත් වුණා. අපි ගෙදර එනකොට වෙලාව 7ට කිට්ටුයි. ඉතින් අද අපේ ට්‍රිප් එකේ බයික් රයිඩ් එකේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ගැන නම් කියලා වැඩක් නැහැ. ඇත්තටම ගෙදර එනකොට පශ්චාත්භාගය නෑ වගේ. එක දිගට පැය ගාණක් බයික් එකේ වාඩි වෙලා ආවම මට නම් මාර අමාරුයි. ඒක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා වෙන්න ඇති. පුරුදු කෙනෙක්ට නම් එහෙම නැතුව ඇති. සමහර විට මේක පුරුදුනාම හරියයි කියලාත් හිතෙනවා. එහෙමනම් ඔන්න අද vlog එක මම මෙතනින් එන් කරන්නයි යන්නේ. මේ ගමන ගැන දැනගන්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි එහෙමනම් තවත් දවසක වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි.